අයිබෝවන් ඉතින් කොහොමද ඔයාලට ඔන්න ගොඩ දවසකට පස්සේ මම අදත් ආවා පොඩි වීඩියෝ එකක් අරගෙන මම අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ මම මාසෙටම ඇති වෙන්න ගෙදරට බඩු ගත්තේ කොහොමද කියලා හරියටම කිව්වොත් අපි කියන්නේ ග්‍රොසරි shopping කියලා. අනේ ග්‍රොසරි shopping වීඩියෝ එකක් තමයි මම අද ගෙනාවේ. ඉස්සරෝම බඩු ගේන්න යන්න කලින් ගෙදරදී අපි හොඳට තියෙන්නේ මොනවාද නැත්තේ මොනවාද කියලා බලලා බිලක් ලියා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම ගිය මාසේ ගෙනල්ලා ඉතුරු වුණු බඩු. හැබැයි බඩු ගේන දවස් වෙනකොට මේ වගේම භාගයක් ඉවර වෙලා තමයි තිබුණේ. මම මේ වීඩියෝ එක කලින් ගත්තට ඊට දවස් 2-3කට පස්සේ තමයි මම ආයෙ බඩු ගෙනාවේ. එතකොට මේ බඩුත් භාගයක් ඉවර වෙලා තමයි තිබුණේ. සබන් කෑලි දෙකක් තියෙනවා ඉතුරු වෙලා, සාම්බ්‍රාණි පැකට් දෙකක්, සිග්නල් එකක්, තව පොඩි පොඩි කෑම බීම ජාති ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අපේ ගෙදර නම් මේ කෑම බීම වලටත් වඩා සබන් එහෙම යනවද මම දන්නේ නැහැ. ඒ තරමට සබන් පාවිච්චි කරනවා. බබාලා තුන්දෙනෙකුත් ඉන්නවනේ. ඉතින් සබන් ගොඩක් යනවා. ඊට අමතරව මෙන්න මේ බෝතල් වල තියෙන ටික ඉතුරු වෙලා තියෙනවා. මේ ඉතින් මේ පරණ ජෑම් බෝතල් වල තමයි දාලා තියෙන්නේ. ඉතින් ලස්සන බෝතල් ටිකක් ගන්න අදහසක් තියෙනවා. ඉතින් එකපාරම කරන්න බෑනේ. ප්ලාස්ටික් බෝතල් වල දාලා තියෙනවට වඩා මෙහෙම මේ ජෑම් බෝතලයක් මේ පිරිසිදු කරලා දැම්මාම ඒක සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා තමයි මම හිතන්නේ. මේ තියෙන්නේ ගිය මාසේ බඩු ගෙනපු බිලක්. මේ මාසේ බඩු ගෙනපු බිල මීට අමතරව ඉතින් තව අපි එළවලු, පොල්, ඒ වගේ මාස් මාළු වගේ දේවල් ඉතින් ගණනවා. එතකොට ඉතින් මේ බිල්ලම නෙමෙයි මීට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ පොත ඇතුලේ තමයි මගේ ওই කඩේ යන බිල්ල නම් ඔක්කොම තියෙන්නේ. ඉතින් මම මගේ අතේ මේ පර්මට් බඩු ගේන්න වෙන් කරන්න පුළුවන් මුදලත් පොඩ්ඩක් බලා ගන්න ඕන නිසා මේ බිල් එකෙන් එක සංසන්දනය කරලා මට ඕනි බඩු ටික මම බිලක් විදිහට ලියා ගන්නවා. එහෙම ලියාගෙන තමයි ඉතින් මම බඩු ගේන්න යන්නේ. මේ බඩු ගේන්න යන්න කලින් මේ හොඳට බලනවා ෆ්‍රිජ් එකේ ඉතුරු වෙලා තියෙන්නේ මොනවද, බෝතල් වල ඉතුරු වෙලා තියෙන්නේ මොනවද, එතකොට ඔය සබන් අනම් මොන හරි ඉතුරු වෙලා තියෙනවද. අන්නේ ඉතුරු වෙලා තියෙන ප්‍රමාණෙත් එක්ක මට මාසෙට කොච්චරක් ඕනේද කියන එක දැන් මම දන්නවා. අන්න ඒ අවශ්‍ය ප්‍රමාණය තමයි මම ආය රීස්ටොක් එකක් කරගන්නේ. ඉතින් මේ විදිහට මම බිල එහෙම ලියාගෙන කලින් නම් මම ඉතින් අපිට මගේ හස්බන්ඩ් පඩි හම්බුනහම මම එකපාර තමයි බඩු අරන් එන්නේ. අතරමැද ගන්න වෙන දේවල් තියෙනවා. ඊට අමතරව මේ අත්‍යවශ්‍ය දේවල් මම එකපාර ගෙනල්ලා තියා ගන්නවා. ඒක අපිට ලේසි. මොකද මේ අපිට වෙන ආදායමක් එන්නේ නැති නිසා හස්බන්ඩ්ගේ පඩියෙන් තමයි ඔක්කොම කරන්න ඕනේ. මේක නිසා ඉතින් ඒ විදිහට කරාම මට ලේසි. දැන් ඉතින් මේ බිල එහෙම ගියලා පොඩ්ඩක් මට මේ ග්‍රොසරිස් වලින් වෙන කරන්න පුළුවන් මුදල කීයද කියලා පොඩ්ඩක් බලනවා. එහෙම බලලා හිතන් ඉන්නවා මේ බිල මම කඩේට දීලා යනවා. එහෙම දීලා ගියාම එදා හවසට හරි පහුවදා උදේට හරි මට බඩු ටික මෙහි කඩෙන් එවනවා. කලින් නම් මම බඩු ගත්තේ චුට්ටක් දුරින් තියෙන කඩේකින්. ඒ දැන් මේ අපේ ගෙවල් ළඟ මල්ලි කෙනෙක් තමයි මෙතන ළඟ කඩයක් කරනවා. ඉතින් ඒ හින්දා මම එයාගෙන් බඩු ගන්නවා. ඒක එයාටත් උදව්වක් අපිටත් පහසුවක් වෙන නිසා. මම ඉතින් මේ පර්ස් එක පෙන්නන්නේ ඔයාලට. මේක තමයි මම මේ කඩේ යනකොට අරන් යන්නේ. ඒකට මම හරි ආසයි. මේ ඉතින් ඉස්කෝලේට කඩේට එහෙම යනකොට මම ඔබ තමයි අරන් යන්නේ. ඒකට මම මිලක් දාලා තියලා ඉතින් හස්බන්ඩ් සල්ලි දැම්මට පස්සේ පහුවදා අපි මම
මගේ දෙවනි පුතත් එක්ක ටවුන් එකට ගියා. ගිහිල්ලා මේ තියෙන කතරගම කෝවිල මගේ හස්බන්ඩ් වෙනුවෙන් පොඩි බාරයක් වෙලා තිබුණා. ඒ බාරේ කියන්නේ බාරයක් කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. පළතුරු වට්ටියක් පූජා කරනවා කියලා තමයි මං හිතාගත්තේ. ඉතින් මේ විදිහට මං බබත් එක්ක ගිහිල්ලා පළතුරු ටිකක් කඩෙන් අරන් ගිහිල්ලා හතන බාරේ ඔප්පු කරා ඒ වෙලේ. ඉතින් පුදුම විදිහට මාර ලස්සනයි මේ කෝවිල ඇතුලේ. ලස්සනයි. ඉතින් හිත නිකන් වෙන අමුතුම හැඟීමක් දැනෙනවා. මාර ලස්සනයි. ඉතින් මේ ටැමිල් මිනිස්සු තමයි ගොඩක් ඉන්නේ. ඉතින් මෙන්න මේ ආච්චිට කියලා තමයි මම පළතුරු වට්ටිය හදාගත්තේ. එතන එහෙම ඒව හදලා දෙන්න කට්ටිය ඉන්නවා. ඉතින් මම මේ ආච්චිට කියලා පළතුරු වට්ටිය හදාගත්තා. යාළුවට ඉතින් ඒකට පොඩි ගාණක් දෙන්න ඕනේ. ඉතින් ඒ යනකොට මට කොහොම හරි බුලත් ගෙනියන්න අමතක වුණා. ඊට පස්සේ ආච්චි මට බුලත් ටිකක් ගෙනලා දීලා කිව්වා මේ ටික මම දෙනවා. ඔයා කැටේට කීයක් හරි දාන්න එහෙනම් කියලා. මම කැටේට සල්ලි දාලා මේ විදිහට පළතුරු වට්ටිය හදාගත්තා. මේ ඉතින් මගේ පුතා තමයි මේ කටේ තියන්නේ. ගිහිල්ලා අපි දැන් මේකත් පූජා කරලා ඉතින් කෝවිල වටේ චුට්ටක් ඇවිදලා කෝවිල ඇතුලේ ටිකක් ඇවිදලා බැලුවා ලස්සන. මං කලිනුත් මේ කෝවිලට ගිහිල්ලා තියෙනවා. මට ඉතින් කොච්චර බැලුවත් හරිම ලස්සනයි. මාරම ලස්සනයි බලන්න ආසයි. ඉතින් වීඩියෝ ගන්නවටත් එයාලා එච්චර කැමති නෑ. මේ ආච්චි කෙනෙක් ආච්චි මට ඇවිල්ලා කිව්වා වීඩියෝ ගන්න එපා. මේ ෆොටෝ ගන්න එපා. දැක්කොත් අර මේ හරිනේ පූජා පවත්වන අය මේ එයාලා බණි කියලා. කලොන්න අපි දෙන්න බස් එකට ආවා. ඉතින් අපි ටවුන් යනවා කියලා පොඩ්ඩක් දුරට තමයි යන්නේ. ඉතින් ගිහිල්ලා අපි දෙන්න දැන් බස් එකට ඇවිල්ලා අයිස්ක්‍රීම් දෙකක් ගත්තා කන්න. බැංකුවට ගිහිල්ලා සල්ලිත් අරගෙන අයිස්ක්‍රීම් දෙක කන ගමන් අපි දෙන්න දැන් මේ ගෙදර එන්න තමයි ලෑස්ති වෙන්නේ. කෝවිලට යනකොට අපි මොකුත් කෑවේ නෑ. මොකද මේ කෝවිලට යනකොට අර පිලි જાති එහෙම කන්න හොඳ නැති වෙයි කියලා. බබාට කේක් කෑල්ලක් එක ෆලුඩා එකක් අරන් දීලා තමයි මම කෝවිලට එක්කන් ගියේ. ඉතින් එනකොට හොඳට බඩගිනි. ඇවිල්ලා බබාට කන්න මේ චිකන් එකක් හැදුවා. මට කන්න බිත්තරයක් ඔය විදිහට තෙල් දාගත්තා. මේ ඉතින් එදා හවස ඔයල ඉවරනකොටම කඩෙන් මම උදේ බිල දීලානේ ගියේ. කඩෙන් බඩු ටික මට එවලා තිබ්බා බිල් එක දාලා. ඉතින් මම ඔය විදිහට දැන් බඩු ටික අස් කරගන්න ගමන් තමයි ඉන්නේ. මේ පොල් එහෙමනම් පොල් 10ක් තමයි මෙතන තියෙන්නේ. පොල් එහෙමනම් ඉතින් මදි වෙනවා. ආය අතරමැද ගන්න වෙනවා. ඉවර වුණාම ඉතින් ගන්නවා. මේ විදිහට මම බඩු ගත්තා. කොනිසෝ හාල්මස්සෝ පිටි කිලෝ 5ක් තියෙනවා මෙතන. මොකද අපේ ගෙදර ගොඩක් වෙලාවට රැට බත් කනවා අඩුයි. රොටි ඒ වගේ දේවල් හදන්නවා. මම පිටි කිලෝ 5ක් ගෙනත් තියාගන්නේ. ආයෙ පිටි ගේන්නේ මාසෙට උච්චර තමයි. බිස්කට් වර්ග කීපයක් එක මාරි එකකුත් මම ලියලා තිබ්බා. කඩේ තිබ්බේ නැහැ කියලා ඉතින් මාරි එකක් දාලා තිබුණේ නැහැ. සෝයා මීටුත් අපි වැඩි කන්නේ. ඉතින් බබාලා ආස නිසා පැකට් 3ක් ගෙනාවා. එතන සැමන් දෙකක් ගෙනාවා. සැමනුත් කන්න එච්චර කැමැත්තක් නැහැ. උනාට හදිසියට ගෙදරට කවුරු හරි එනවා කිව්වොත් හරි හදිසියට හදලා ගන්න පුළුවන් නිසා ගෙනත් තියා ගන්නවා. ලන්ච් පැකට් එකක්. මේ නිකාඩෝ බ්‍රෑන්ඩ් එකේ ඉන්දියාපු පිටි මං මීට කලින් නම් මේ අරන් නැහැ. කොහොමද දන්නේ නැහැ. මං ඉස්සර අර ජයතිලක එකේ ඉන්දියාපු පිටි එක තමයි ගන්නෙ. බලමු ඉතින් try කරලා මේක. මේ පැස්ටා පැකට් එකක්. ඒකත් බබාලා ආස නිසා තමයි ගෙනාවේ. රැට ඉතින් අර බත් කන්න නැති නිසා රැට වගේ දෙයක් හදාගෙන අපි කනවා. මේ පාර මට මේ ලූස් මිරිස් කුඩු තමයි දාලා තියෙන්නේ. වෙනදාට නම් මම ගන්නේ මේ කොත්මලේ බ්‍රෑන්ඩ් එකකින් මිරිස් කුඩු මේ පැකට් තමයි ගන්නේ. මේ සැරේ මට ලූස් ඒවා දාලා තියෙන්නේ කඩේ මල්ලි. මෙතන තියෙනවා බීලුණු
කිලෝ 2ක් තමයි මම ලියලා තිබ්බේ. උනාට එකමාරයි ඒවල තිබ්බේ. ලුණු එච්චර හොඳ නැහැ කියලා එකමාරක් ඒවල තිබුණා. ඊට පස්සේ මේ සබන් මෙතන රෙඩ් සෝදන සබන් බලන් සෝදන්න ගන්න සබන් එහෙම නැහැ. කඩේ ඉවරයි කියලා ඒක පහවදාට එවන්නම් කියලා මට ওই ටික තමයි ඒවල තිබ්බේ. ඉතින් ඔය ඔතන අර මම පූජාව තියලා ගෙනාපු කොමඩු ගෙඩියකුයි පොල් කෑල්ලකුත් තියෙනවා. මුරුක්කු ටිකක් තියෙනවා. ඉතින් මෙතන පහන් තිර ෂැම්පූ එකක් නිල් බෝතලයක් ෆේස් වොෂ් එකක් සිග්නල් එකක් ඇස්ට්‍රා තමයි මෙතන තියෙන්නේ. ඕවනම් ඉතින් කොහොමද ආයෙ ගේන්නේ මේ හඳුන් කූරුවා නම් මම මාසෙටම තමයි ඔතන තියෙන්නේ. මෙතන සොසේජස් පැකට් එකක් තියෙනවා. අපි නිතරම සොසේජස් කන්නේ. ඉතින් මාසෙකට එකපාරක් තමයි ගේන්නේ. හොඳ නැහැ කියලා කියනවා. මේකේ තියෙනවා අල සුදු ලුණු. අල එහෙමත් ඉතින් මදි වුණොත් ආයෙ ගන්න වෙලාවල් තියෙනවා. නිතරම කන්නේත් නැහැ. එළවලු අනම්මනම් ඉතින් කවල මේනේ හදන්නේ. එතකොට ඉතින් ඔතන අල කිලෝ 2 ඇති වෙන වෙලාවලුත් තියෙනවා. මදි වෙන වෙලාවලුත් තියෙනවා. එතන තියෙනවා රට කජු චීස් ඒවා නම් මං ටවුන් එකට ගිහින් යනකොට ගෙනාවේ රට කජු චීස් මේ හාල් ටික වල තිබ්බ ඉතින් ඊට පහුවදා මෙතන තව හාල් කිලෝ 5ක් අඩුයි. ඒක පහුවදාට යවන්නම් කිව්වා. රෙජෝදන සබන් ටිකත් ඒවල තිබ්බා. එතන කෑලි මිටිස් තියෙනවා. කුරක් කම්බි ටිකක් තියෙනවා. ඒ ටික පහුවදා තමයි ඒවල තිබ්බේ. ඒකල බලන්නකෝ මේ පහුගිය දවස්වල වැස්ස නිසා මං එළියට එහෙම ගිහිල්ලා වටපිට බැලුවේ නෑ. ඉතින් හදිස්සියේ මුදුල් එහෙම අතු ගාලා දාලා දුවගෙන එනවා වැස්ස නිසා. බලන්නකෝ අපේ ගහේ කෙහෙල් කනක් නිදිලා තියෙනවා. මම දැක්කෙම නෑ. අම්මා දැකලා තමයි මට කිව්වේ. ඉතින් දැන් මේ වෙලාවේ රෑ වෙලක් තියෙන්නේ. ඒ වුණාට ඉතින් ආයෙ වැස්සක් එන්න කලින් මට මේ කෙහෙල් කන කපාගෙන ආවා. ඉතින් ඔන්න අපේ චූටි පුතා කෙසෙල් ගෙඩියක් කනවා තෙන්ඩ වෙලා ඉඳගෙන. මේ මං කෙසෙල් කන කපනකොට ගෙඩි කීපයක් කැඩුනා. ඉදිලානේ තියෙන්නේ. ඉතින් දෙවෙනි පුතා ගිහිල්ලා ඒ ටිකත් ඇහිඳගෙන එනවා. ඉතින් ඔය පල්ලෙහාට ගිහිල්ලා පව් ඉතින් මේ කරලා ඉතින් එච්චර තමයි ඉතින් කෙසෙල් කනත් කපලා තියලා හැම ඉතින් අපි හිටියා ඉතින් මේ වෙලාව වෙනකොට පොඩ්ඩක් පෑ වෙලා තිබ්බේ. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි මාව subscribe කරන්න කියලා ආදරෙන් මං ඉල්ලනවා ඔයාලගෙන්.